ආයිබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම ඔන්න ඉතින් 2026 අලුතෙන් අපේ ඉඟුරු වගාවක් කරන්න යන්නේ. ඉතින් ඒකේ වගාවට අවශ්‍ය පස ජීවාණුහරණය කරගන්න විදිහ තමයි අද මම ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි ඊයේ හදාගත්ත පස් මිශ්‍රණය මේ වාගේ සුදු පාට ඊට රෙද්දකින් වහලා තියලා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ජල වාෂ්ප පැවිලා තියෙන. ඉතින් මේ පස් මිශ්‍රණය ගැන කිව්වොත් මතු පිට පස් කොටස් 5කට වැලි කොටස් එකක්, කරදහය කොටස් එකක්, පොල්වෙලි කොටස් එකක්, ඊට පස්සේ අර්ධ වශයෙන් දි รา ගිය ගස් යට තියෙන කොළරොඩු කොටස් එකක්. ඊට අමතරව මෙතෙන්ට මම ඩොලමයිට් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම කුකුල් පොහොර කොටස් එකක් එකතු කරගෙන තියෙනවා. ඉතින් ඩොලමයිට් එකතු කරගත්තා. ඊට අමතරව මේක හොඳින් ජීවාණුහරණය වෙන්න ඕනි හින්දා මම අලුහුණු එකතු කරගෙන තියෙනවා මේ පස් මිශ්‍රණයට. අලුහුණු සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්න ඕනි. සාමාන්‍යයෙන් මේක වහලා තිබ්බෙන් පස්සේ මේකේ පොඩි රස්නේ ගතියක් දැනෙනවා අපි ඩොලමයිට් එකතු කරගත්තේ හින්දා. ඉතින් ඩොලමයිට් එකතු කරගත්තාම ජීවාණුහරණය වෙනවා මදි. සාමාන්‍යයෙන් එකකින් වෙන්නේ පසේ තියෙන අර සැහැල්ලු භාවය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ වගේ දෙයකට අපිට ඩොලමයිට් එකතු කරගන්න පුළුවන් පසේ පොඩ්ඩක් අර නොන් මඩ සහිත ගතියක් තියෙනවා නම්. ඉතින් අලුහුණු යොදා ගන්න එක තමයි ගොඩක්ම ලේසි සහ අඩු වියදමකින් කරන්න පුළුවන් පස ජීවාණුහරණය කර ගැනීමේදී. ඉතින් අනිවාර්යයෙන්ම කලින් වගාවක පස් යොදා ගන්නවා නම් අපි අලුහුණු යොදාගෙන ජීවාණුහරණය කරගන්න ඕනි. එහෙම නැත්නම් අපිට පුළුවන් පාත්තියක වගේ නම් පිදුරු පොල්ලතු දාලා කරදහය කරන්න කලින් අපි දහය ටික දාලා ඉවරලා හුලං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගින්දර තියලා ඉවරලා හිමීට පස ජීවාණුහරණය කරගන්න. එහෙම නැත්නම් රසායනිකව කැප්ටාන්, තිරාම්, මැංකොසිප් වගේ දිලීරනාශක තව තියෙනවා දිලීරනාශක ඒවා යොදලා ජීවාණුහරණය කරගන්න පුළුවන්. ඉතින් ඊටාම අඩු වියදමකින් මෙන්න මේ විදිහට අපිට පස් මිශ්‍රණය ජීවාණුහරණය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බඳුන් පුරවගත්තන් පස්සේ අපි අනිවාර්යයෙන්ම ජලය එකතු කරගන්න ඕනේ. එතකොට තමයි මේ අලුහුණු එක්ක ජලය එකතු වුණාම තමයි හොඳින් පස තැම්බිලා ජීවාණුහරණය වෙන්නේ. ඊට පස්සේ යම්කිසි කාලයක් තියලා සතියකට ආසන්න කාලයක් සතියක්ම අවශ්‍ය නැහැ. අපිට බීජ සිටුවා ගැනීම සිදු කරන්න පුළුවන්. දියාලුවනේ ඔයාලත් පොඩිවට හරි ඉඟුරු වගාවක් කරනවා නම් මේ විදිහට ඔයාලට පස ජීවාණුහරණය කරගන්න පුළුවන්. ඉඟුරු විතරක් නෙමෙයි කහ, මිරිස් මේ වගේ ඕනේ වගාවකට මේ විදිහට පස ජීවාණුහරණය කරගන්න පුළුවන්. ඉතින් බඳුන් පුරවා ගැනීමේදී අඩියටම මෙන්න මේ වගේ පොල්ලෙලි කැලි ටිකක් වැටෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට හොඳින් ජලය බැස යාම සිදු වෙනවා සහ හොඳින් පොල්ලෙලි වලට ජලය උරා ගත්තාම ශාකයට අවශ්‍ය වර්ධනයට අවශ්‍ය ජලය ටික පොර ටික ලැබෙනවා. ඉතින් කුකුල් පොහොර යොදා ගැනීමේදී අනිවාර්යයෙන්ම හොඳට දිරපු කුකුල් පොහොර යොදා ගන්න. මාස කිහිපයක් පරණ වෙච්ච පුළුවන් අවුරුද්දක් විතර ඊට වඩා පරණ වෙච්ච ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.